සුබ දවසක් යාළුවනේ. ඔන්න අදත් වටින කියන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගාවට ආවේ. වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගෙන bell icon එකත් all දාගෙනම වීඩියෝ එකට යමු. හරි යාළුවනේ, ඔන්න එදා මම ඔයාලට පෙන්නපු brake booster එක අපි අද high කරා. මේ මහත්තයා මං කිව්වේ එදා කිව්වා වගේම රත්නපුරේ ඉඳලා තමයි අද ආවේ මේක high කරා යන්න. මට ගොඩාක් වැඩ තිබුණත් මෙයාගේ බල කිරීමටමයි මම මේක high කරලා දුන්නේ. මොකද නැත්තම් අපි ගොඩක් වෙලාවට දැන් කරන්නේ brake booster යවන එක high කරගන්න කියලා. එයාට මගේ අතින්ම high කරන්න ඕන කිව්ව නිසා ඔන්න high කරලා දුන්නා. ඒකේ high කරන එකේ පුංචි වීඩියෝ එකක් තමයි මේ ගෙනත් තියෙන්නේ. අපි මේ තියෙන්නේ තිබුණ විදිහ වාහනේ ආපු වෙලාවේ මේ වෙදි මම එයා ක්ලීනර් එක එහෙම ගලවලා මේ යන ටික එහෙම ගලවගෙන යන ගමන් බ්‍රේක් හෝස් ටික පන්නලා අපි හරි එයාගේ ඉස්සලාම මාස්ටර් පම්ප් එක ගලවලා අයින් කරගමු. මේ බලන්නකො දැන් මේ ගලවපුවාම තමයි අපි දැක්කේ මේකේ බ්‍රේක් ඔයිල් ටිකකුත් ලීක් වෙලා තියෙනවා පම්ප් එකේ. මේ දැන් ටික ටික ලීක් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක ටිකක් වැඩි වුණොත් එහෙම ඔයාගේ බොඩි එකක් දිරනවා මේ අපි දකින්න නැතුව ලීක් වෙවි තිබුණොත්. අන්න ඒ වගේ දේවල් චුට්ටක් ඉඳලා හිටලා බලන්න ඇතුල් පැත්තෙන් බලපුවාම තහඩුව දිගේ ඔයිල් එකක් කෙල්ලද කියලා. හරි. මේ තියෙන්නේ අපි high කරන brake booster එක. මේ ඔන්න බලන්න දැන් ඒක සම්පූර්ණ brand new complete kit එක පිටින්ම තියෙන්නේ. මුකුත්ම කරන්න දෙයක් නැහැ. මේකේ brake oil ඉඳලම අපි අලුතෙන්ම දැම්මා. මොකද එතකොට ඒක කාලයක් පවතින නිසා මේ තියෙන දැන් මේ අපි high කරන ගමන් මේ brake booster එක මේ විදිහට fix කරලා ඊට පස්සේ ඇතුලේ තියෙන ඇන ටික high කරලා ඒ ටික කරන්න ඕන. මම සම්පූර්ණ complete video එකක් ගෙනාවේ නැහැ. මට ඕන උනේ වලට පොඩ්ඩක් idea එකක් ගන්න බලා ගන්න මේ පෙන්වන්න video එක. හරි. මේ විදිහට තමයි එන්නේ brake booster එක high කරපුවාම. ඊට පස්සේ මේකේ brake hose ටික දාලා එයා line එක දාන්න තියෙන්නේ. එයා line එක ගන්න valve එක තමයි ඔය තියෙන්නේ. උතන ඒක නම් return valve එකත් එක්කමයි booster එකට එන්නේ. ඉතින් මේ මුදලට මම හිතන්නේ කිසිම තැනක මේ බූස්ටර් high කරලා දෙන්නෙත් නැහැ, විකුණන්නෙත් නැහැ. මේ ඉතින් ඒක නිසා තමයි මගෙන් මං හිතන්නේ ගන්න. අර එකම ගැටලුවකට තියෙන්නේ මම cash on deliver කරන්නේ නැහැ. cash on deliver කරන්න බෑ මේ වගේ එකක්. මේ තියෙන්නේ මගේ WhatsApp number එක. අවශ්‍යයි ඉන්නනම් මේකට message එකක් දාන්න. විස්තර දැනගන්න පුළුවන්. මේ තියෙන අපි දැන් high කරලා ඉවර වුණාට පස්සේ unit එක. මේ විදිහට තමයි එන්නේ. ඉතින් brake booster එකක් තියනවාද කියලාවත් පේන්නේ නැති ගානට දෙනවා. මේ අපි තියෙන්නේ trial එක ගිහිල්ලා ඉද්දි. ඉතින් මේ වෙලාවේ මේ මහත්තයාගේ මූණේ තිබුණ හිනාව ඒ සතුට මම දැක්කා. ඉතින් ඒක ඇත්තටම මේ එහෙම feel එකක් දැනෙනවා. මොකද තමන් අවුරුදු ගානක් පාවිච්චි කරපු වාහනේ එක පාට brake pedal එක නිකන් බහිනවා වගේ තමයි දැනෙන්නේ. මොකද එච්චරට ස්මූත් වෙනවා. ඉතින් ওই වෙලාවේ දැන් එයා යන වෙලාවෙත් එයා ගොඩක් සතුටින් ගියා. ඉතින් මම හිතනවා ඔයාලටත් මේ වගේ දෙයක් කරගන්න අවශ්‍ය නම් මට message එකක් දාලා ඉවරලා මේ විස්තර ටික දැනගන්න පුළුවන්. ඒ වගේම මේක මංගාවට ඇවිල්ලාම high කරන්න කියලා නැහැ. මේක high කරගන්න එච්චර අමාරු නෑ. අපි high කරන වීඩියෝ එකකුත් වෙනම එවනවා. ඉතින් මේක ඔයාලගේ කාර්මික මහත්තයෙකුට කියලාත් high කරගන්න පුළුවන්. අවශ්‍යයි ඉන්නවනම් message එකක් දාන්න. බොහොම ස්තුතියි.